මහා ඇස් තිබුණාට අන්ධකාරයෙන් ඉන්න මිනිස්සු. උන්ට පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනගන්න බෑ. උන් දැනගන්න ක්‍රමයක් දන්නේ නැහැ. ඒකට ගවිත් පොඩ්ඩක් ඔයා බලන්න මගේ ප්‍රකාශයන් තුල මම කොහොමද කරන්න කියලා. මම මොනවද කියන්නේ කියන එක බලන්න. මටත් පුළුවන් ඔය වගේ ඇවිල්ලා ඔහොම දෙස යන්න. මම දෙසන එකද කරන්නේ? නැත්තම් ඕගොල්ලන්ව යම් කිසි ක්‍රියාමාර්ගයක යොදවන්න උත්සාහ කරනවාද? චුට්ටක් හොඳට විමසලා බලපන්. මගේ වැඩ කටයුතු තුල මම උඹලා හැමතිස්සෙම මෙහෙම දෙයක් තියෙනවා මේක මෙහෙම කරොත් උදා කරගන්න පුළුවන් කියලා කියනවා නේද? ඒ කරලා මම උඹලා ඒකට යොදවන්න try කරනවා නේද? එතකොට මේ හැම තැනකදීම බලපන් මං අහවල් තැනක් තියෙනවා මෙහෙවල් තැනක් තියෙනවා කියලා මම කියලා නැහැ. මම ඔයාලට දැනෙන්න සලස්සලා තියෙනවා එකක්. මොකක්ද? ඔයාලට ඉලක්කයක් දීලා තියෙනවා. වර්ණයට, ගන්ධයට, රසයට, ඕජාවට, වේදනයට දාව මේ පස්කන්ධටම දාව අපිට හිතෙනවා. ඒකට ඕන කෙනෙක් accept. මේ විශ්වය තුල මේ පෘථුවිය තුල අපි ගමුකෝ මේ පෘථුවිය තුල ඕන මිනිස්සෙක් මෙන්න මේක පිළිබඳව නුවණින් විමසනකොට උට දැනෙනවා. හරි. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ වගේ හිතෙන දෙයක් ඔයාලට නිර්මාණය වුණු ක්‍රමයක් තියෙනවා. හරි. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ වගේ අවධියක් නැති අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මම කියනවා මේ වගේ අවධියක් නැති අවස්ථාවකට පත්වීම උදෙසා මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් කරන්න ඕනේ කියලා අන්න මැද. හරිද? මම පෙන්නනවා මෙන්න මේ එක එක අයට යෝග ක්‍රියාකාරකම් දීගෙන යනවා. උඹ පොඩ්ඩක් බලපන් ඔය දහම ඔය බුදු දහම මේ නිවන අරකද මේකද කියන්නේ නැ කට්ටිය කවුරු හරි මම කරන විදිහට වැඩ කරන්න උත්සාහ කරනවද කියලා. මම මේ කරන විදිහට ඇත්තටම දන්නේ එකෙක්. කවුරුත් මම කරන විදිහට කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම හැමතිස්සෙම උඹලව මොකක් හරි දෙයක ත්‍රිපිටකේ ගවේෂණයකට යොමු කරනවා, අනිනවා, බනිනවා, එහෙම කරපන් කියනවා, මෙහෙම කරපන් කියනවා. මම ගලපගෙන ගොතාගෙන ඉන්න එක උඹලට කියලා ඉවරලා ආපහු පිරිකර ටික යන්න අරගෙන ආපහු යන්න බලන්නේ. හරි? මං යම්කිසි ක්‍රියාමාර්ග ටිකක් ගන්න බලනවා. මට තියෙන රිසෝසස් එක්ක. මට ඊට වඩා රිසෝසස් තිබුණොත් මං ඇත්තටම ඊට වඩා ලොකු දෙයක් කරනවා. තේරුණාද? ඔබ චුට්ටක් ඔය වගේ තැන් එක්ක හරිම ලේසි. මට මීට වඩා තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. මේ වල නිකන් කතා කරලා වැඩක් නැහැ. ඒක මම ඔය කියන්නේ නැත්තේ. ඔබ පොඩ්ඩක් මාව වෙන් කරලා තියාගන්න. මේ පෘථුවිය තුල අදින්න තට්ටුව ටික වෙන් කරලා තියාගන්න. ඊට පස්සේ බලපන් උන් කියන කාරණා එක්ක මගේ කාරණා තියෙනවද? මගේ කාරණා එක්ක උන් කියන කාරණා තියෙනවද කියලා ලක්කන බලපන්. මගේ උන්ගේ ආවේනික සහ පොදු ලක්කන. වචන ටික එකයි. හැබැයි ක්‍රමය වෙනයි. ඒ ක්‍රමයන් අතරින් මොකක්ද? උඹට දෙයක් දැනෙනවා. දැනෙන්න ඕනේ. දැනගත යුතුයි කියන කාරණාව මත පාදක වෙනවා. මම මොකද්ද? වර්ණයට, ගන්ධයට, රසයට, ඕජාවට, වේදනයට දාව වැටහීමක් උඹලට ලැබිය යුතුයි කියන කාරකේ මත පාදකව මම වැඩ කටයුතු කරනවා. තේරුණාද? උඩ ලක්කන සලකපම් බාන්න මාව වෙන් කරලා තියාගෙන මගේ මාර්ග උපදේශයයි අනිත් තුන් දෙනා මාර්ග උපදේශයයි එක්ක. එතකොට ගවිත් මේ කොහොම ටික අහලා උඹට ප්‍රකපයින්නවා වගේ නම් හරි සරලම තවත් උත්තරයක් තියෙනවා. මොකක්ද දන්නවද? අනිත් උන් නිවනක් ගැන කතා කරනකොට මම පරිනිබ්බාණයක් ගැන කතා කරනවා. හරි? ඔය ඉන්න කවුරුත් පරිනිබ්බාණයක් ගැන කතා කරන්නේ නැහැනේ. මම ජීවත්ව සිටියේදීම දැනගත හැකි පරිනිබ්බාණයක් ගැන කතා කරනවා. අනිත් හැමෝම පරිනිබ්බාණයෙන් ඉන්නේ. ඒක අවසන් ඉවරයි. මලා චකල්වාස් තුනා වගේ කතා කරා. හැබැයි මං එහෙම කරලා නැහැ. මම කරන කියන හැම දෙයකම තියෙන අතිශය විශේෂ කරුණක් තියෙනවා. මෙලොවේදීම මේ ජීවත් වෙලා ඉන්නකොටම දැනගත හැක කියන න්‍යාය මත, දැනගත යුතුය කියන න්‍යාය මත, දැන ගැනීම උදෙසා මේ ලෙස ක්‍රියාත්මක විය යුතුය කියන ක්‍රියාවන් මත, උපදේශයන් මත මම උඹලත් එක්ක ගනුදෙනු කරනවා. අනිත් හැමෝම සීරු දේ ගනුදෙනු කරන්නේ මොකක්ද? මතු පැමිණෙන දේවල්, මලාට පස්සේ තියෙන දේවල්, ඔන්න ඔය වගේ කාරණා මත. මේ ජීවත් වෙලා ඉන්නකොට දැනගත හැකි කිසිවක්
නැත. මම මේ ජීවත් වෙලා ඉන්නකොටම මේ සියල්ල අත්විඳිය හැක කියන දැන ඉඳන් තමයි මම කතා කරන්නේ. මගේ මේක මෙතනින් අහගෙන දැන් ආයෙ කොපි කරගත්තොත් මිසක් මේ ලොජික් එක මෙච්චර කල් කවුරුත් කිව්වේ නැහැ. මම තමයි මේ ලොජික් එක හරියට ඉදිරිපත් කරගෙන යන්නේ. කොහොමද දැනක හොයන්නේ? කවුරුත් නැහැ.